චයිල්ඩ්හුඩ් ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් තියෙන ඔබට ඕස්ට්‍රේලියාවේ වීසා ස්පොන්සර්ෂිප් ජොබ් එකක් හොයාගෙන යන්න පුළුවන් අවස්ථා කිහිපයක් පිළිබඳව තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න. මොකද අන්තිමට මම ඔයගලන්ට බෝනස් ටිප් එකක් දෙනවා මේ ජොබ් හොයාගන්න තමයි පහසු වෙන්නේ. එහෙනම් මුලින්ම අපි යමු මේ මුලින්ම තියෙන ජොබ් එකට. මේක තමයි එඩියුකේෂනල් ලීඩර් වීසා ස්පොන්සර්ෂිප් දෙනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඔයගලන්ට පේනවා මොන වගේ රෝල් එකක්ද ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙතන. ඒ වගේ benefits මොනවද? support for further study කියලා තියෙනවා. sponsorship for the right candidate. ඉතින් මේක ගොඩක් හොඳ opportunity එකක් ඔයගොල්ලන්ට මේ qualifications තියෙනවා නම්. ඒගොල්ලෝ ඉල්ලන්නේ bachelor's degree එකක් හරි ACE CQA approved qualification. ඊට අමතරව 2 years experience තියෙන්න ඕනේ. first aid certificate මේ විදිහේ ආව තමයි ඉල්ලන්නේ. ඉතින් මේ qualifications තියෙනවා නම් ඔයාලට පුළුවනි ජූලියන්ට email කරන්න. මෙන්න මේ email address එකට. ඉතින් මීට අමතරව මේගොල්ලෝ ගාව ගොඩක් jobs තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. මේ හැම එකටම වීසා ස්පොන්සර්ෂිප් තියනවා කියලා නැහැ. නමුත් ඔයගොල්ලන්ට ක්වොලිෆිකේෂන්ස් හොඳ නම් මේගොල්ලෝ වීසා ස්පොන්සර් කරන කම්පැනි එක ගොඩක් ලොකු ප්‍රොබබිලිටි එකක් තියෙනවා වෙනත් ජොබ් එකක් මෙතනින් හොයාගන්න. ඒගොල්ලෝ secondary and primary teachers ගන්නවා. ඒ වගේම teaching opportunities තියෙනවා. secondary and primary teachers ලාට තියෙනවා. තව early childhood educator එකක් බලමු. ඒකෙන් ඉල්ලන්නේ අතරම ඩිග්‍රී එකක් ඉල්ලන්නේ early childhood educator job එකට. certificate 3 හරි diploma early childhood education තමයි ඉල්ලන්නේ. අතර මේ විදිහේ qualifications ඒගොල්ලෝ ඉල්ලනවා. ඉතින් ඔයාලටත් පුළුවනි හොඳ resume එකක් හදලා මේ තියෙන email address එකට ඔයාලගේ resume එක යවන්න. ඉතින් මම bonus tip එක ගැන කියන්නම්. ඒක තමයි මේ විදිහේ early childhood educator job එකකට ඔයගලන්ට පුළුවනි මේ දීලා තියෙන resume එකේ example එක තියෙන resume එකක් හදාගන්න. ඒක ඉතාමත් වැදගත්. හොඳ resume එකක් නේනම් මේ විදිහේ competitive job එකක් හොයාගන්න තියෙන probability එක ගොඩක් අඩුයි. ඉතින් ඔයගොල්ලෝ resume එකේ තියෙන information බලලා ඒගොල්ලන්ට ගැලපෙන ඒවා මින් ගන්න. ඔවකොන් resume එකක් හදාගන්න. ඔයාලට පුළුවනි කියන email address එකට email කරන්න. නමුත් මම හිතනවා මේ resume එක බලලා ඔයගොල්ලන්ට ඔයාලගේම resume එක හොඳට හදාගන්න පුළුවන් මේ කියන්නේ. ඒ වගේම cover letter එකක් වැදගත්. මේකට ගැලපෙන cover letter එකක් දාලා මේ තියෙන email address එකට email එකක් දාන්න. ඉතින් ඔයාලට පුළුවනි මේ website එකට ගියාම මේක link එක මම දාන්නම්. තව ගොඩක් jobs තියෙනවා. ඒවා බලලා Tamanට ගැලපෙන jobs වලට දාන්න. තාමත් මගේ channel එකට ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා share කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හම්බ වෙනතුරු ඔබ සැමට අයබෝවන්.